මන්සිල් සමාදන් වෙන්න සූදානම් වන නමස්කාරය කියන්නේ. තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ධම්මං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි බන්තෝ කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස උනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බංගමා ධම්මා මනෝ චිත්තා මනෝමය මනසාචේ පදුත්තේන භාසති වා කරෝති වා තතෝනං දුක්ඛමං වේති චක්ඛං වවහතෝ පදන්ති සදහවත් පින්වත්නි අද මේ ඉතාමත් වටිනා පින්කම සිදු කරනු ලබන මෙත්තා ඇතුළත් මුදලි මහත්මනියත්
දුනීෂා ඉල්ෂා කියන ඒ කියනිවරුන් දෙපළක් ඒ මහාත්ම දෙපළක් ඊ타ත්ම වටිනා පින්කමක් සිද්ධ කිරීමේ ආරමුණ 2021 ජූලි මාස පද්දෝසපත් ජොන් ජයදේව අතුලත් මුදලි පියතුමන්ට උතුම් නිර්වාණ අවබෝධය පිණිස පින් අනුමෝදන් කරවීමේ දාන පින්කම. ඒ වෙනුවෙන් අතුලත් මුදලි පවුලේ අනික් සියලුම ඥාතීන් එවැගේම එදා සිට අද දක්වාම නිරන්තර සේවයේ යෙදෙන අනුර මහත්මයාට සම්බන්ධව මේ පින්කම මේ අවස්ථාවේදී සිදු කරනු ලබන විශේෂයෙන්ම ජයදේව අතුලත් මුදලි ඒ පියතුමන්ට ඒ මහත්මාට ඥාතිවරයාට පින්පෙත් අනුමෝදන් කරවීම මූලික කරගෙන ඒ සත්පුරුෂ කෙලෙහි ගුණ සැලකීමේ පින්කම් සිදු කරන අතර විශේෂයෙන්ම ආරක්ෂක දේවතාවුන් වහන්සේලාට ඒ දෙවියනට පුණ්‍යානුමෝදනා කිරීමත් මේ පින්කමේ තවත් අරමුණක්. ඒ වගේම ජයදේව අතුලත් මුදලි මහතාගේ පරලෝකපත් දෙමාපියන් හා සහෝදරයන්ටත් එවැගේම මෙත්තා අතුලත් මුදලි මහත්මණියගේ පරලෝකපත් දෙමාපියන් සහ සහෝදර සහෝදරියන්ටත් පින් අනුමෝදන් කරවීම පිණිසයි. එවැගේම තුපින්වත් මෙත්තා අතුලත් මුදලි මාතාවට එමෑණියන්ට නිරුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ආශිර්වාද ලබා දීම එවැගේම මේ පින්කමට නිවසට සම්බන්ධ වන සහභාගී වන ඒ හිතවත් ඥාතීන් හැමදෙනාටත් ආශිර්වාද කිරීම එවැගේම දේශකයන් වහන්සේට ආශිර්වාද සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම මූලික කරගෙනයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා හිත බොහෝම ප්‍රසාදයට පත් කරගන්න ඕන විශේෂයෙන්ම පියාණන් වහන්සේ වෙනුවෙන් මේ කරන උදාර පින්කම. ජයදේව අතුලත් මුදලි මහත්මයා කියන්නේ අප දැන හඳුනාගත් විදිහට ඊ타ත්ම ගුණගරුක එවැගේම බෝසත් ගුණ තිබිච්ච එවැගේම මනුෂ්‍ය ධර්මයන්ගෙන් පිරුණු හොඳ මහත්මයෙක්. අප දීර්ඝ කාලයක් තුළේ එතුමා ආශ්‍රය මිශ්‍රය කළා. එතුමා ගිහිව සිටියා පැවිදි ජීවිතයක් ගත කළා හා සමාන ජීවිතයක් අනුගමනය කළා කියන එක අතිශෝක්තියක් නෙවෙයි. එනිසා එතුමාගේ ජීවිතය බොහෝම වටිනවා. එතුමා තමන්ට සේවය කර ගැනීම පමණක් නෙවෙයි එතුමා බොහෝම ශාසන දයාවෙන් කටයුතු කළා. බොහෝ අවස්ථාවලද බෞද්ධ සමිති සමාගම් වල සම්බන්ධ වෙලා මේ බුද්ධ ධර්මයේ ප්‍රචාරණය කිරීමෙහිලා බොහෝම පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ ප්‍රබල සමාජිකත්වයක් දරමින් එතුමා ලොකු සේවාවක් එවැගේම ධර්ම ප්‍රචාරණය කටයුතු රැසක් සිදු කළ මහත්මයෙක්. ඉතින් ඒ බඳු ශ්‍රේෂ්ඨ ගුණගරුක මහත්මයෙකුට පින් අනුමෝදන් කරවීම දරුවන් හැටියට ලොකුම සත්පුරුෂකමක්. ඥාතීන් හැටියට මේ හැටියට පින් අනුමෝදන් කරවීම ලොකුම සත්පුරුෂකමක්. හිතවතුන් හැටියට මෙහෙම කරවීම ලොකුම සත්පුරුෂකමක්. එනිසා දිනේශා අතුලත් මුදලි මහත්මනියත් වගේම දිල්ෂා අතුලත් මුදලි මහත්මනියත් දරුවන් හැටියට තමන්ගෙන් යුතුයකම තමන්ගේ ඉතිරි යුතුයකම කළා. ඔබ දෙපළ විදේශගත වුණත් මෑණියන් සමග ඒ
ලංකාවේ සිටින සෑම අවස්ථාවකදීම පියාණනුත් සමග මහා පින්කම් සිද්ධ කළා. එතුමා ජීවත්ව සිටියේදී රෝගීව සිටියේදී නිරන්තරයෙන් ආශිර්වාද ලබා දීමෙන් ඒ යුතුයකම මැනවින් ඉෂ්ට සිද්ධ කළා. ඒ නිසා හිත බොහෝම ප්‍රසාදයට පත් කරගන්නට ඕන. ඉතින් අදට වසර 5ක් ගත වෙනවා එතුමාගේ අභාවය. ඒ නිසා එතුමා නිරන්තරයෙන්ම මේ ධර්මයේ සොයා ගිය මහාත්මයෙක් හැටියට එතුමා බොහෝම ධම්මපදය අගය කරපු ධම්මපදයේ නිරන්තරයෙන්ම පරිශීලනය කරපු මහත්මයෙක් හැටියට දිනේශා මහත්මණියගේ ආරාධනාවෙන් අපි අද ධර්ම දේශනාව සඳහා යොදාගත්තේ මාතෘකා වශයෙන් ධම්මපදයේ ඒ මුල් ගාථා දෙක. මනෝ පුප්පං ගමා ධම්ම. මේ පින්නතුන් දන්නවා බොහෝ අවස්ථාවලදී තේරුමක් දැනගෙන ඉන්නවා. මනෝ පුප්පං ගමා ධම්ම. සියලුම සිතිවිලි වලට සියලුම අරමුණු වලට මුල් වෙන්නේ මනස. මනෝ පුප්පං ගමා ධම්ම කියන්නේ ඒකයි. සියලුම සිතිවිලි වලට මුල මනසයි. මනස තමයි එහි ප්‍රධානත්වය දරන්නේ. මනෝ සෙට්ටා මනෝමය. මනස තමයි හැම දෙයකටම ශ්‍රේෂ්ඨ වෙන්නේ. මනෝමය සියල්ල අපි උපදවා ගන්නේ මනසින්. සියල්ල අපි ලෝකේ මවා ගන්නේ මනසින්. මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පදුත්තේන භාස්තිවා කරෝතිවා. ඉතින් මේ ප්‍රදූෂ්‍ය වූ සිතින් කියලා කියන්නේ කිලිටි වූ සිතින් යම් කෙනෙක් භාසති කතා කරයි කරෝති යමක් කරයි තතෝනං දුක්ඛමන් වේති. ඒ හේතු කොටගෙන තමන්ට නිරන්තරයෙන්ම දුක තමයි ලැබෙන්නේ. පහසුව නෙවෙයි දුක තමයි ලැබෙන්නේ. යම් දෙයක් ප්‍රදූෂ්‍ය වූ ඒ කියන්නේ කිලිටි වූ නරක වූ සිතින් යමක් කියනවා නම් යමක් කරනවා නම් ඒ හේතු කොටගෙන දුකම තමයි තමන්ට අයත්. දුක්ඛං මන්වේති. දුක තමන් පසුපස එනවා. උපමාවක් කියනවා චක්කංව වහතෝ පදං. හරියට ගුණා බැඳි කරත්තේ පසුපස තමන් කරන කියන ඒ වැරදි දේවල් වල විපාකය අර ගුණා බැඳි කරත්තේ පසුපසින් එන්නා වාගේ බර උතුලාගෙන යාවි. ඒ ගවයා ඒ කරත්තේ බර කොතරම් වුණත් ඒක උතුලාගෙන යා යුතුයි. ඒක මහා දුකක්. නමුත් ඒක උතුලාගෙන යන්න ඕනේ කුමක් නිසාද? ඒ තමන් කරන කියන කටයුතු වල නිරත වීම මූලික කරගෙන එහෙම කරනවා කියන එකයි මේ පළවෙනි ගාථාවේ තේරුම. දැන් දෙවෙනි ගාථාව වෙනස් වෙන්නේ පින්නතුනේ මනසාචේ පසන්නේන. යම් කෙනෙක් ප්‍රසන්න වූ මනසකින් යම් කෙනෙක් ඊටාම හොඳ චේතනාවකින් යමක් කියනවා නම් යමක් කරනවා නම් තතෝනං සුඛමන් වේ. ඒ හේතු කොටගෙන තමන්ට සැපය පසුපසින් එනවා. ඡායාව අනපායින් තමන්ගේ සෙවණැල්ල පසුපසින් එන්න ආසෙත්. දැන් එතකොට මේ පින්නතුන්ට දැන් වැටහෙනවා මේ ගාථා දෙකේ තේරුම. යම් කෙනෙක් මනසින් ප්‍රදූෂ්‍ය වූ මනසින් ප්‍රදූෂ්‍ය වූ කියලා කියන්නේ නරක වූ
ඒ වගේම යම්කිසි විදියකින් හිත නරක වෙලා යමක් කියනවා නම් ඒ වගේම යමක් කරනවා ඒත මේ පින්නතුන්ට තේරෙනවා ඒවා මොනවද කියන්නේ. ඒ හේතු කොට Tamante හිතේ ඇති වෙන දුකක් කනගාටුවක් පීඩනයක් කනස්සල්ලා. ඒ නරක සිතවිල්ල නිසා. ඒකේ විපාකය දරුණුයි. අර ගුණාට උච්චර බර පැටෙව්වත් අරක ඇදගෙන යනවා. මේකෙන් පැහැදිලි කළේ පින්නතුනේ වෙන කිසිවක් නෙවෙයි අප කරන කියන දෑ ඒකට තනි නමක් වෙනවා කර්මය. ඒවා මම පස්සේ විස්තර කරනවා. දෙවෙනි එක තමයි පින්නතුනේ පසන්නේන මනස. හොඳ හිතින් යහපත් හිතින් යමක් කියනවා නම් යමක් කරනවා නම් ඒ හේතු කොටගෙන තමන්ට ලැබෙන විපාකය බොහෝම වටිනා විපාකයක්. ඒක පැහැදිලි කරනවා ඡායාව අනපායින් තමන්ගේ සෙවණැල්ල බලන්න පින්නතුනේ මේ දෙකේ වෙනස. හොඳ සහ නරක. හොඳ සහ නරක දෙක. ඒකේ උපමාව බලන්න. ගුණා පැණි කරත්තය ඒ සතා ඇදගෙන යනකොට කොච්චර අමාරුවක් තියෙනවද? ඒක අපි දන්න කොච්චර අමාරුද. බුදුහාම උපමා කළේ භව නරක වචනයක් කතා කරනවා නම් නරක දෙයක් කියනවා නම් නරක දෙයක් කරනවා නම් ආනාතිපාත සතුන් මරනවා නම් අනුන්ගේ හොරකම් කරනවා නම් වැරදි චරිතයක් ගත කරනවා නම් එතකොට මේ පින්නතුන් දන්නවා ලෝකේ එහෙම මිනිස්සු සතුන් ඝාතනය කරන හොරකම් කරන වැරදි චරිත ගත කරන ජීවිතවල ස්වභාවය මේ පින්නතුන් දන්නා. එහෙම වැරදි කරාම යමක් වැරදි විදියට කිව්වනම් ඒකේ විපාකය දරුණුයි. අර දුක තමන් පසුපසින් ඒකේ බලන්න මේ භව බරයි. භව කියන එක බරයි. ඒකයි අර උපමාව ගත්ත ගැලේ උපමාව. යම් කෙනෙක් හොඳ හිතින් ප්‍රසන්න වූ සිතින් හොඳ දෙයක් කරනවා. සතුන් මරන්නේ නැහැ මෛත්‍රිය වඩන. අනුන්ගේ දෙයක් ගන්නෙ නැහැ අනුන් වෙනුවෙන් දෙනවා. වැරදි චරිතයක් ගත කරන්නේ නැහැ වැරදි දෙයක් කරන්නේ නැහැ අනුන් රකින්නවා. එහෙමනම් එතන තියෙන්නේ පින කුසලයි. ඒ කුසලය යමක් හොඳින් කරනවා නම් යමක් හොඳින් කතා කරනවා නම් ඒ හේතු කොටගෙන ලැබෙන පින විපාකය බොහෝම සැහැල්ලුවෙන් තමන් පසුපසින් වයි. දැන් සෙවණැල්ල අපිට බරක් නෑ. සෙවණැල්ල අපිට කිසි බරක් නෑ. තමන්ගේ පසුපසින් අන්න එතන තියෙන වටිනාකම බලන්න භව පින බුදුහාමුදුරු උපමා කළේ භව කියන එක බරයි. පින කියන එක බොහොම සැහැල්ලුවෙන් පසුපස වෙනවා. එතකොට පින්නතුනේ දැන් මෙතන කියවෙනවා මනෝ කියන වචනය. මනෝ කියලා කියන්නේ මනස. එහෙම නැත්නම් අපි නිතර පාවිච්චි කරන වචනේ හැටියට හිත. මනස කියනවා හිත කියනවා. ඉතින් ඔයගේ පොඩි වෙනස්කම් තිබ්බට එකම අරමුණක් තමයි මනස සිත කියලා කිව්වා. එතකොට පින්නතුනේ මනෝ පුබ්බංගම ධම්මා කිව්වේ මොනවද? ධම්මා කියලා කියන්නේ පින්නතුනේ අපි හිතන දේ. මොනවද අපි හිතන්නේ? අපි හිතන දේ. හිතන දේ තමයි සිතුවිලි. නරක පැත්තෙන් නම් ලෝභය, ද්වේෂය, මෝහය, තරහව, ඊර්ෂ්‍යාව,
මානය ඒ වගේම අනිත් දේවල් ලෝකේ ඕන තරම් කෙරේ. ආන්න ඒ සිතිවිලි ඇති වෙන්නේ මනස පුරු කරගෙන. තරහාවක් ආවත් හිතයි මුල් වෙන්නේ. ඊර්ෂ්‍යාවක් ආවත් කියන දෙයක් නරක දෙයක් වුණත් කරන දේ නරක දෙයක් වුණත් ඒක හිතෙන් තමයි ඇති වෙන්නේ. මනෝමය මනෝකුබ්බංගමා ධම්මා මනස තමයි මුල් වෙන්නේ. වෙන දෙයක් මනෝසෙට්ටා මනස තමයි මේකේ ප්‍රධානයි. මනෝමය මනස තමයි නිර්මාණය වෙන්නේ. දැන් එතකොට මෙතින්දී අපි තේරුම් ගන්න ඕනේ ඊටාම වටිනා දෙයක් තමයි මේ මනෝ ස්වභාවය නැත්තම් හිතේ ස්වභාවය කොහොමද කියන එක. හිතේ ස්වභාවය කොහොමද කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ එක තැනක දේශනා කරනවා භවස්තර මිදං වික්කවේ චිත්තං තංච ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිල ආන්න ප්‍රකාර භවස්තර මිදං වික්කවේ චිත්තං අපේ හිත බොහෝම ප්‍රසන්න එකක්. දැන් අපි එහෙම ඉගෙනනවා අපේ හිත බොහොම ප්‍රසන්නද? අපි දන්නේ අපි ගැන අපිනේ දන්නේ වෙන කවුරුත් වඩානේ. එතකොට අබස්තර මිදන් වික්කවේ චිත්ත මේ හිත ස්වභාවයෙන් පිරිසුදුයි කියනවා. අපිරිසුදු වෙන්නේ කොහොමද? ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ට. ආගන්තුකෝ කියන්නේ බාහිරෙන් එන දේවල් නිසා තමයි හිත කිලිටු වෙන්නේ. හොඳට හිතට බලන්න. දැන් නිදාගෙන ඉන්නකොට මේ හිත යටින් හිත වැඩ කළාට S2 ක්‍රියාකාරී නැහැ නිදාගෙන. කන ක්‍රියාකාරී නැහැ නිදාගෙන. නාසය ක්‍රියාකාරී නැහැ නිදාගෙන. ඒ වගේම දිව ක්‍රියාකාරී නැහැ නිදාගෙන ඉන්නකොට. කය ක්‍රියාකාරී නැහැ නිදාගෙන ඉන්නකොට. මනස විතරයි වැඩ. අන්න නිදාගෙන ඉන්නකොට අපේ හිතත් පිරිසුදුයි. ඊන පේනවා ඒක වෙනම කතාවක්. නමුත් නිදාගෙන ඉන්න කෙනෙක් ලෝකේට බාහිර ලෝකෙට කරදරයක් නැහැ. බාහිර ලෝකයට කරදරයක් නිදාගෙන ඉන්න. ඊටත් වඩා බුදුහාමුදුරු දේශනා කරනවා භාවනා කරන කෙනෙක් නිෂ්ඨාවව පැත්තකට වෙලා. එතකොට ඒ භාවනා කරන තැනත්තා ඇස් දෙකෙන් අනිත් දේවල් දිහා බලන ඇහැ සංවර වෙලා ඉතින් කන ඒ භාවනා කරන වෙලාවට කන වෙනත් දේවල් වලට යොමු කරන්නේ නැහැ ශබ්ද. හොඳයි. ඒ අනුරූපේ දැන් එතකොට මා මූලිකවම කිව්වා අපේ හිත අපේ මනස ස්වභාවයෙන් පිළිස්සු. දැන් මේ විලාම ආරම්භ බලන්න. දැන් මේ විලාම ආරම්භ බලන්න.
සාමාන්‍ය ජීවිතයේදී අපි එදිනෙදා ඔබතුමාලා ඔබතුමියලා අඳුරලා මේ වෙලාවේ වෙනදා වැඩවල හරි මොනවා හරි යෙදිලානේ හිටියේ. දැන් මේ වෙලාවේ ඇහැ කන දිව නාසය ශරීරය එකම අරමුණකට යොමු තියෙනවා. මනස විතරයි මේ සඳහා යොමුව පවතින්නේ. එතකොට හිතේ අකුසලයක් පහළ වෙනවා. හොඳ වැඩක් කරනකොට කුසලයක්. මේ වගේ අවස්ථාවකදී ඇහෙන් අපි දකින්නේ කුමක්ද? සමනානංච දස්සන. ඒ දැකීම තමන්ට බොහොම ප්‍රසන්න. අහන්නේ ධර්මය. ඒ නිසා තමන් තුළ ඇති වෙන්නේ ප්‍රසන්න හැඟීම. අනිත් ඉරියව් නැත්නම් අනිත් ඉන්ද්‍රිය නාසය එවැගේම දිව ශරීරය බොහෝම නිශ්ශබ්දයි. අන්න මේ වෙලාවට තමයි බුදුහාමුදුරු දේශනා කරේ පබස්සර මිදම් වික්කවේ චිත්තං. මේ හිත ස්වභාවයෙන් පිරිසුදුයි. ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිත්තං. කිලිටි වෙන්නේ නරක වෙන්නේ මොනවා නිසාද? බාහිර ලෝකේ ඇහෙන් රූපවාහිනී ඉදිරියේ ඉන්නකොට රූපවාහිනී ඉස්සරහ හිටාගෙන ඉන්නවා කියලා හිතාගෙන ඇහැ නිසා හිත කිලිටි වෙනවා. අහන දේ බලන්න. රූපවාහිනිය හරි වෙන සංදර්ශනයකට ගිය වෙලාවට බලන්න. අහන්නේ මොනවද? ඒ අහන දේ නිසා හිතේ මේ පවක් නොඋනත් අහන දේ නිසා ප්‍රසන්න බවක් ඇති වෙනවා. නම් ඒක ලෞකිකයි. ඒ වගේම වෙන යම් තැනකට ගියහම නාසය නිසා සමාත ආසාවක් ඇති වෙනවා. දිව නිසා රසය දැනෙන තැනකට ගියාම එතියි. අන්න එතකොට තමයි හිතේ ඇති වෙන්නේ බුදුහාමුදුරු දේශනා කළා. ඒ ප්‍රසන්න වූ මනස මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ওই ඉන්ද්‍රියන්ගෙන් බාහිරව ගන්න අරමුණු නිසා හිත පිළිටි වෙනවා. ඒ වගේම ඒ ඉන්ද්‍රියන්ගෙන් ඇස කන දිව නාසය ශරීරය කියන ඉන්ද්‍රියන්ගෙන් හොද දේ ගන්නකොට හිත පිරිසුදු වෙනවා. ආන්න ඒක තමයි පබස්තර මිදම් වික්කවේ චිත්තං. මේ හිත මේ සමහර අය කිව්වා මේ බුදුහාමුදුරු දේශනා කරමින් පබස්තර මිදම් වික්කවේ චිත්තං කියලා කිව්වේ මේ හිත ස්වභාවයෙන් පිරිසුදුයි කියලා කිව්වේ පොඩි ළමයි. පොඩි ළමයින්ට ප්‍රශ්න නැහැ. තේරෙනවත් අඩුයි. ඒ බඳු හිත තමයි පොඩි ළමයෙක්ගේ හිත තමයි මේ බුදුහාමුදුරු ප්‍රසන්නයි කියලා කිව්වේ කියලා සමහරු කියනවා. ඒක නෙවෙයි පින්නතුන්. ඒක නෙවෙයි. පොඩි ළමයාට ඒ දේවල් දැනෙන්නේ නැත්තේ පොඩිකමත් නොදන්නාකම. ඒ නොදන්නාකම පොඩිකම නිසා අවබෝධයක් ඇති වෙන්නේ. අවබෝධය ඇති වෙන්න නම් දැනුම තියෙන්න. අපි මේ වයසේ ඒ කිසියම් වයසක Tamanta ඒ දැනුම තියෙන්න ඕන. දැන් බලන්න මේ මොහොත අපේ හිත ස්වාභාවිකව පිටතට යන්න අපිට ඒකයි කිව්වේ පදුට්ටේන මනස රූෂ්‍ය වූ හිතකින් යමක් කියවනම් කළානම් ඒ නිසා ඒ මනස කිලිටි වෙනවා. එතකොට ඊළඟට අපි බලමු පින්නතුනි දැන් මනස ගැන කතා කරනවා. අපි බොහෝ වෙලාවට මේ මනස කියන එකම තමයි හිත කියන්නේ. මනස කියන එක තමයි හිත කියන්නේ. පොදුවේ විවහාර කරන. එතකොට පින්නතුනි මේ පින්නතුන් ධම්මපදයේ එන ගාථාවක් අනුව බුදුහාමුදුරු දේශනා කළා. දැන් අපි නිකමට හිතුවද මේ
අපේ හිත කොහෙද තියෙන්නේ කියන්නේ සොයලා බලමු. අපි ප්‍රකාශ කළා හිත මොකද්ද හිත තියෙන්නේ කොහෙද කියලා අපිට දැනෙනවද කියලා. අපිට හිත තියනවද කියන එක අපි නිකන් හිතලා තියනවද කොහෙද තියෙන්නේ කියලා මේ ශරීරය ඇතුලේ. අපි එහෙම හිතලා නැහැ. ඇත්තෙන්ම හිත කියන එක දකින්න අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන හිත කියන එක මනස කියන එක දූරංගම. මනසේ ක්‍රියාකාරීකම විතරයි අපිට දකින්න පුළුවන්. අල්ලන්න කියන්න බෑ. දූරංගම. මේ හිත දුර ගමන් කරන. දැන් ඔබතුමාලා බොහෝම දුරට ගිය අවස්ථාවක් ගැන දැන් මෙනෙහි කරන්න. කොච්චර වෙලාවකින් එතෙන්ට යන්න පුළුවන්? හිතුව මාත්‍රෙන් එතෙන්ට යන්න. අපි හිතමු මේ ඉඳලා අනුරාධපුරේට ගිහින් තියනවා කියලා මොහොතින් මේ හිතවිලි වලින් ගියා. විදේශගතව ඉඳන් තියනවා කියලා දැන් මේ මොහොතේ එතෙන්ට යන්න පුළුවන්. අන්න බුදුහාමුදුරුවෝ හිත දුරංගම දුර ගමන් කරන. අසරීන අල්ලන්න කියන්න පුළුවන් එකක් නෙවෙයි. ගුහාසය ශරීරයේ නැමැති ගුහාවෙන් තමයි මේක කියන්නේ. ඒ නිසා සමහර අය කිව්ව මොලේ තියෙන මොලේ ඇතුලේ තමයි හිත තියෙන්නේ. සමහර අය කිව්ව හදවතේ තමයි මේ හිත තියෙන්නේ කියලා. එක එක්කෙනා එක එක විග්‍රහ කරාට මනස මොලේ තියෙන්නේ මොලේ ඇතුලේවත් හදවතේවත් නෙමෙයි බුදුහාමුදුරු දේශනා කර අසරීරං ගුහාසය. මේ රූපය ආශ්‍රය කරගෙනම කියනවා එක තැනක නෙවෙයි. එබඳු සිත එහෙම මෙහෙ දුවන හිත. දැන් මේ පින්නතුන්ට අත්දකින්න පුළුවන් අපේ හිත එක තැනක තියෙනවා කියලා. එක තැනක නැහැ. යම් අරමුණක ඉන්නකොට විතරයි හිත එක තැනක තියෙන්නේ. නැත්තම් මෙහෙ දුවනවා හිත. අරහෙටත් යනවා මෙහෙටත් යනවා. අරහෙටත් පනිනවා මෙහාටත් පනිනවා අර වැඩිත් කරනවා මේ වැඩි කරනවා හිතේ ස්වභාවය. ඒ නිසා බුදුහාමුදුරේ දේශනා කරනවා එබඳු හිත ඒ දුවන හිත දියුණු හිතක් නෙවෙයි. දුවන හිත දියුණු එකක් නෙවෙයි. ඒ චිත්තං සංයමෙස්සං ඒ දුවන හිත යම් කෙනෙක් සංයමෙස්සන්තේ එහි මෙහි දුවන හිත තමා ළඟට ගෙන්න ගත්තා නම් තමන් වෙත පවත්වා ගත්තා නම් මොක්ඛන්ති මාර බන්ධන ඒ අර්ථයන් තමයි කියන්නේ. දැන් මිනිස්සු එන්නේ හිත කොච්චර එහෙම යවන්නේ. ඇහැ නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, ශරීරය නිසා එක සිතිවිලි ඇති කරගෙන නොඑක ආකාරයෙන් එක්ක ලෝභයෙන්, එක්ක ද්වේෂයෙන්, එක්ක මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන් එහෙම හිත දුවමින් ඒ දුවන හිත දියුණු හිතක් නෙවෙයි. යම් කෙනෙක් හිත තමන් ළඟට ගෙනාවන කියන්නේ භාවනාව. හිත දිහා බලන්න. හිත දිහා බලන්න කියලා කියන්නේ ඒක. අන්න හිත දිහා බලන මටත් ඔබටත් ඒ සිත නැත්තම් මනස තමන් වෙත රඳවා ගත්තාම ඒ රැඳවීම නිසා ඒ හිත දියුණු කරනවා. භාවනා ආරම්භයෙන් හිත දියුණු. අන්න අපි හිත දකිනවා කියලා කියන්නේ මනස. දැන් එතකොට පින්නතුනේ මේ ગાථා දෙකෙන් ප්‍රදූෂ්‍ය මනස දුෂ්ට වූ සිත සහ ප්‍රසන්න වූ සිත කියන එක තේරෙනවා. අන්න ඒ දෙකෙන් යමක් කියනවා නම් යමක් කරනවා නම් ඒ කරන දේ දහමේ බුදුදහමේ පෙන්වනවා කර්මයේ මනස මුල් වෙලා තමයි
චේතයිත්වා කම්මං කරෝ. කරන දේ හිතලයි කරන්නේ. නොහිතා නෙමෙයි. නොහිතා සිදයක් අපි කරන්නේ නැහැ මනුෂ්‍යයන්ට. ඒ හැමදේම හොඳ හෝ නරක හිතලා තමයි කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා මේ මනස කියන එක ස්වභාවයෙන් මෙන්න මේක. මනසෙන් මවාගත්ත මනසෙන් ඇති කරගත්ත දේවල් තමයි මේ මනසෙන් ඇති කරගත්ත දේවල් මනසින් නිර්මාණය කරපු දේවල් තමයි මේ ඔක්කොම. මේ ගේ දොර යාන වාහන ඉදකරන පඩුමුට්ටු මේ මල් පෝච්චි මේ මේසේ මේ අප ඔක්කොම නිර්මාණය කවුද? මනස. ඒ නිර්මාණයේ ප්‍රතිඵලය තමයි මේ ද්‍රව්‍ය. ඒ ද්‍රව්‍ය හැමදේම එක්කෝ මිනිසයා එක්කෝ මේ ද්‍රව්‍ය මනසින් මැව්වා මේ එකක්වත් සැබෑව එකක්වත් සැබෑව ඇත්ත මනසින් මාව නිසා මේව කියනවා මේ එකක්වත් ඇත්ත නෙවෙයි සැබෑව නෙවෙයි ඒ මොකද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි හැමදේම ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ මනස දියුණු කරන්න. මේ ධම්මපද ගාථාවෙන් කියන්නේ මනස දියුණු කරන්න කියන අදහස් පිළිවෙල. ඊළඟට පින්නතුනි දැන් මා සඳහන් කළා මනසින් සිතින් හිතලා වැඩ කරනකොට ඒ ක්‍රියාකාරකම් එක්ක වචනෙන් පිට කරනවා එහෙම නැත්නම් අපි පිට කරනවා ක්‍රියාකාරී වෙන්නේ එතකොට අපි මනසින් හිතලා කරනකොට තමයි අපි ක්‍රියාත්මකයි කියන්නේ නැත්නම් ගල් රූපයක් වගේ පැත්තකට වෙලා හිටියේ මනසේ ක්‍රියාකාරීත්වයක් නැත්නම් අපි තක්‍රියයි ඒ නිසා එබඳු කරන දේ සහ යහපත් දේ සහ අයහපත් දේ චේතනා භික්කවේ කම්මං වදාමි. ඒ සිතන පතන දේ කර්මය කියන එක උගන්වනවා බුදුදහම. කර්ම. දැන් මේ පින්නතුන්ට තේරෙන්න ඕන කර්මය කියලා කියන්නේ මොකක්ද? කර්මය කියලා කියන්නේ මනසින් දලා කරන දේ කියන්නේ. ඒක කර්ම. හිතයි කර්මයයි දෙක සම්බන්ධයි. අසම්බන්ධයක් නැහැ. හිතයි කර්මයයි දෙක සම්බන්ධයි. එහෙමනම් අපි බුදුහාමුදුරු දේශනා කරන මේ කර්මය කියලා කියන තේරුම් ගන්න. කර්මය කියලා කියන්නේ නිකම්ම ක්‍රියාවක් නෙවෙයි. නිකම්ම කරන දෙයක් තේන දෙයක් නෙවෙයි. චේතයිත්වා හිතලා කරන කටයුතු. එතන රැස්වීමක් තියෙනවා. හිතලා කරන නිසා එතන රැස් වෙන දෙයක් තියෙනවා. දැන් අපි කියනවානේ කර්ම විපාකය කියන්නේ. රැස් වෙන දේ විකාශනය වෙනවා කියන එකයි. කියන්නේ රැස් වෙච්ච දේ කර්මය අපේ විකාශනය වෙනවා කියලා කියන්නේ මොකක්ද? මනුෂ්‍යයන් වශයෙන් ආයුෂය ලැබීමට, වර්ණය ලැබීමට, බලය ලැබීමට, ශරීර ශක්තිය ලැබීමට, බුද්ධිය ඥානය ලැබීමට ඒවා වැය වෙනවා. අපි රැස් කරන දේ වැය වෙනවා. දැන් මේ පින්නතුන් හිතන්න මේ පින්නතුන් මුදල් රැස් කරනවා. මුදල් රැස් කරන දේ සියල්ල බැංකුවට තැන්පත් ඇයි අවශ්‍ය වෙලාවට ගන්න. රැස් කරන දේ වැය වෙනවා. කර්මයත් එහෙමයි කියනවා.
කර්මය අපි මේ හොඳයි නරකයි කියන දෙකම අපි රැස් කරනවා. ඒවා වැය වෙනකොට තමයි මිනිසෙක් නම් ආශ වර්ණ සැප බල ප්‍රඥා නොවන සැප සම්පත් ඒවා ලැබීමට මූලික වෙන්නේ ඒ කර්මයේ හොඳ පැත්ත. නරක ලෙඩ දුක් රෝගාබාධ එවැගේම ජීවිතේම නැගිටින්නට බැරිව එවැගේම දුර්භගව එබඳු තත්වයකටපත් වෙන්නේ නරක කර්ම හේතු. ඒ නිසා බුදුදහමේ බුදුහාමුදුරු ඉගැන්වුවා මෙන්න මේ මනස මූලිකව සිත මූලිකව කරන දේ කර්මය කියන එකත් පින්නතුනේ අර හිත වගේ දකින්න අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. කර්මය කියන එකත් මනසින් අර අල්ලන්න දකින්න හිත බැලුවා වාගේ කර්මය කියන එකත් රැස්වීම ප්‍රකාශනයේ විතර. දැන් හොඳට බලන්න මේ විදුලි පංකාව කරගෙන මේ විදුලි බුබුලුපත් වේ. ඒ කොහොමද? විදුලිය නිසා. විදුලිය යම් කිසි තැනක රැඳිලා තියෙනවා. ඒක විකාශනය කරනවා. එතකොට මේකපත් වෙනවා මේක කැරකෙනවා. ඒක වගේ තමයි කර්ම. අවශ්‍ය වෙලාවට ඒක විපාක දෙනවා. හොඳ හෝ නරක අවශ්‍ය වෙලාවට විපාක දෙනවා. ඒ නිසා පින්නතුනේ විදුලිය ශක්තියක් වගේ කර්මය කියන එකත් ශක්තියක්. ඒන්න අල්ලන්න කියන්න බෑ ශක්තිය කියන. ඒක හොඳම උදාහරණය දැන් මේ විදුලි පංකාව විදුලි බුබුලපත් වෙන ඔය මේ හිතලා බලන්න වයර් එක ඔය වයර් එක තියෙන කවරේ පැත්තකට දාලා අර කම්බි දෙක පේන්න තියෙන තැනක පැත්තකට වෙලා බලන්න හිටියොත් ඉතින් එහාට මෙහාට යනවා පේන. ඒ බලන්න හිටියොත් එහෙම මේ පින්නතුන් අර කම්බි දෙක දිහා බලන්න හිටියොත් විදුලිය එහාට මෙහාට යනවා පේනවද? පේන්නේ. නමුත් ඇල්ලුවොත් ශක්තිය කියන එක පේන්නේ. කරන කාලක පව් නීරිය මීසේ ඉදින කාලර දුක් වැඩි වී අර කැල්ලුවාම දැනෙන විපාකයේ මාරාන්තිකයි. ඒ වගේ කර්මය කියන එක නොදන්නවා නෙවෙයි ගණන් ගන්නේ නැතුව මේකෙන් විපාකයක් නෑ මේව කවුද පිළිගන්නේ කියලා එහෙම කරලා අවසාන මොහොතේ කර්ම විපාකයේ ලැබෙනකොට තමයි තමන්ට අර වගේ තේරෙන්නේ. නිසා කර්මයේ කියන සත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නම් ජාතක් සමරණ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා සත්තබ්බං කුසලං හොඳ දේම කරන්න චරිතබ්බං බ්‍රහ්මචර්යං හොඳ ජීවිතයක් ගත කරන්න නම් ජාතක් සමරණ. ඒකම තමයි පින්නතුනේ ධර්මයේ පෙන්වුම් කරනවා මනසින් හිතින් යහපත් දේ කිරීම සබ්භ්‍යාපච්ඡං කාය සමාචාර කියන වචනේ පාවිච්චි කරලා. සබ්භ්‍යාපච්ඡං කාය සමාචාරං කියලා කියන්නේ කාය සමාචාර කියලා කියන්නේ කයින් කරන යහපත්. අපි ඔය වචනේ අහලා තියෙනවනේ. සමාචාර කියලා දක්වනවා කියලා අහලා තියෙනවනේ. සමාචාර කියලා කියන්නේ බොහොම ගුණගරුක කෙනෙක් බොහොම පිළිගන්නවා කියන එක. මෙතන සබ්භ්‍යාපච්ඡං කාය සමාචාරං කියලා පුරාණයේ නිදුක් වූ කාය සබ්භ්‍යාපච්ඡං කියලා කියන්නේ නිදුක් වූ දේවල් කරාම නිදුක් වූ දේවල් කරාම නිදුක් කියලා එතන කිව්වේ හොඳ යහපත් කියන එක. සබ්භ්‍යාපච්ඡං කිව්වේ යහපත් වූ දේවල් කරාම ඒ හේතු කොටගෙන කාය සමාචාරං කායෙන් ඒ දේ කරාම සබ්භ්‍යාපච්ඡං විපාකයි. ලැබෙන්නේ විපාකයේ බොහොම සුවදායි. අර මේ ඡායාව අනපායින් කිව්වේ තමන් පසුපසෙන් තෙවනන්න කොහොම තමන්ට කිසි බරක් නෑ වාගේ.
ඒ හේතු කොටගෙන තමන් කරන නිදුක් වූ කර්ම කාය සමාචාර කයින් කරන යහපත් දේ නිසා නිදුක් වූ කර්මයක් නයි ලැබෙන්නේ. දුක් සහිත එකක් නෙවෙයි. නිදුක් කර්මයක් ලැබෙන්නේ ඊළඟ බාර. සබ්භ්‍යාපජ්ජං වචී සමාචාර. වචී සමාචාරී හොඳ කතා හොඳ කතාව ගුණදහම් පිළිබඳ කතා. එතකොට සබ්භ්‍යාපජ්ජං කියලා කියන්නේ නිදුක් වූ වචන කතා කරා. කාටවත් දුක් දෙන වචන නෙවෙයි. කාටවත් දුක් දෙන වචන නෙවෙයි නිදුක් වූ වචන කතා කරාම ලැබෙන විපාකයක් බොහෝම මතසිරිත විපාක. කතා ක්‍රියා හොඳ කෙනෙක්. සබ්භ්‍යාපජ්ජං මනෝ සමාචාරං. මනසින් තමන් හිතපු දේ මෛත්‍රිය කරුණා දයා අනුකම්පා මූලික කරගෙන ඒ දේ හිතුවා නම් ලැබෙන විපාකයක් බොහෝම නිදුක් වූ මනෝ සමාචාරයි. ඊළඟ භාගයේදී මනස බොහොම නිර්වෘල් බොහොම යහපත් ආකාරයට. අන්න ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ කර්මය කියන එකට කොච්චර මනස හිත හා සම්බන්ධද ඒවා Taman තුළම පවතින දේවල්. අපි මේ ලෝකයේ හැමදේම හිතනවා අපි අයත් කියලා. తాවකාලික අයිතියක් විතරයි. දෙමව්පියෝ මෑදෑයෝ හිතවත් දරුවා හේතුව යාන්මාන ඉඳකරන් සල්ලි නිකන්දා ඕවා తాවකාලික අයිතියක් තමයි අපිට. ධර්මයේ පෙන්වුම් කරනවා තමන්ට කියලා අයිති එකම දේ තමයි කුමක්ද? කර්ම. කම්මං සත්තේ විභාජති යදිදං හිනප්පන්නේ. කම්මස්සකා මානව සත්තා. මානවය සත්ත්ව කම්මස්සකා කර්මයේ සොකී කොට ඇත. අපට හරි හැටියට අපට අයිති කියන්නේ කර්මය. ඒ කර්මය අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න තමයි හොඳ යහපත් ජීවිත ගත කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ එක එක්කෙනා එක එක හිතනවා. ඒ හිතන හතන විදිහට තමයි මේ ලෝකයේ සියල්ල විසඳෙන්නේ කියලා බොහෝ අය හිතනවා. බුදුහාමුදුරේ දේශනා කළා. නිකම්ම නිකම් දෙවිල්ලකින්නේ තමයි හිතලා මතලා කටයුතු කරනකොට ඒ අනුව තමයි විපාකය ලැබෙන්නේ. අච්චුවේ හැඩයට තමයි නිර්මාණය එළියට එන්නේ. අච්චුවේ හැඩයට තමයි නිර්මාණය එළියට එන්නේ. ඉතින් අපි හොඳට දන්නවනේ ඒ අම්මලා ඔෆිස් හදනකොට අච්චුවේ හැඩයට තමයි ඒ නිර්මාණය වෙන විදිහකට නෙමෙයි. ඒ වගේ තමයි ධර්මයේ පෙන්වුම් කරනවා. අපි මේක සකස් කරගන්නේ යම් විදිහකටද? මේ මනස අපි සකස් කරගන්නේ යම් විදිහකටද? പ്രേත ලෝකයට යන විදිහට රැස් කරගත්තොත් പ്രേතාත්ම. පල්ලේ සතෙක් විදිහට අපි ක්‍රියාකාරීව හිත හදාගත්තොත් ඒ තැන තියෙන. මිනිස්සෙක් හැටියට හිත හදාගත්තොත් මිනිස්සෙක්. මිනිස්යාට වැඩිය ඉහළින් හදාගත්තොත් දිව්‍යාත්ම භාවය. ඒ නිසා බුදුහාමුදුරේ දේශනා කරනවා මේ ලෝකේ කර්ම જાති හතරක් තියෙනවා. ඒ කර්ම જાති හතර තමයි අත්ති පුන්න කම්ම කන්නං කන්න විපාකයි. මේ ලෝකේ කර්ම જાතියක් තියෙනවා කියන්නේ කලු වූ කර්ම. කලු වූ කර්ම. මේ පින්නතුන් කලු කියලා කියන්නේ කලු සංකේත කරන්නේ කලු පාට සංකේත කරන්නේ මොකක්ද? අඳුරනේ. එහෙමනේ. කලු පාට සංකේත කරන්නේ අඳුර. බුදුහාමුදුරුවෝ පව කලු පාටයි කියලා කිව්වේ පව නිසා සුදක් ලැබෙන්නේ නැහැ.
එනිසා දේශනා කරනවා කන්නම් කන්න විපාක. කලු වූ කර්ම කළාම කලු වූ විපාකේ යථා නිරේක. නිර්සත් නිරේ කියලා තමයි. ඊළඟට දේශනා කරන සුඛං සුඛ විපාකං. සුදු වූ කර්ම කළාම සුදු වූ විපාකයක් ලැබෙනවා. සුදු අපි සංකේත කරන්නේ පිරිසුදු බව. සුදු අපි සංකේත කරන්නේ පිරිසුදු බව. එතකොට සුඛං සුඛ විපාකං කියලා කියන්නේ සුදු කර්ම කළාම සුදු විපාකයක් ලැබෙනවා. ඒ යථා සුභ කින්නක ආදිව. සුභ කින්නක දෙවියන් අතරින් උපදිනකොට ප්‍රසන්නව උපදිනවා. ඊළඟට දේශනා කරනවා අසුක්ඛං අකන්නං අසුක්ඛං අකන්න අසුක්ඛ විපාකං. සුදු කර්මයක් කරනවා කළු කර්මයක්. හොඳක් කරනවා යථා මනුස්සා මිනිස්සු වගේ විද්වාන දෙයයි. මිනිස්සු හොඳක් කරනවා නරකක් කරනවා විපාකයේ මිශ්‍රයි. ලැබෙන විපාකයේ මිශ්‍රයි. හොඳක් ලැබෙනවා නරකක් ලැබෙනවා. ඒක අපිට ප්‍රත්‍යක්ෂයි. ආන්න ඒ කර්ම අවසානයක අකන්නම් අසුක්ඛං අකන්න අසුක්ඛ විපාකං. සුදු නොවන කළු නොවන විපාක. සුදු කර්මත් නැහැ කළු කර්මත් නැහැ යථා රහතන් කර්ම කරන්නේ. ඒ නිසා රහතන් වහන්සේ වගේ කර්මක්ෂය කරන අවස්ථාවට ආවහම සියල්ල කර්මය බැහැර වුණාම අපිට නිවන අවබෝධ කරගන්න. ඉතින් ඕක තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මේ ලෝකයේ මනස මූලිකව සියල්ල සිද්ධ වෙනවා. මේ මනස යහපත් හොඳින් පවත්වාගෙන යාම නිසා අපට එයින් ලැබෙන ශාන්තිය මෙතනයි කියලා. ඉතින් හැම වෙලාවෙම අපි උත්සාහ කරන්නට ඕනේ. අපි නිරන්තරයෙන් අයහපතක් සිද්ධ වෙන හැම අවස්ථාවකදීම අපේ මනස දිහා බලන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරේ දේශනා කරන දවසින් දවස නිවැරදි වීම අප සතු දෙයක්. අදට වැඩි හෙට හොඳ වෙනවා කියලා කියන්නේ අද මට කොච්චර කේන්ති ගියාද? අද මට කොච්චර ලෝභයක් ඇති වුණාද, ද්වේෂයක් ඇති වුණාද, මෝහයක් ඇති වුණාද කියලා සලකා බලන එක තමයි ඥානවන්තයාගේ පඬිතයාගේ ස්වභාවය. එතකොට හෙට හිතනවා මං අද මෙච්චර කේන්ති කියන අද ඒ කේන්ති අඩු කරගන්න. මනස දියුණු කරගන්න ඕනේ. අඩියෙන් අඩියට බිඳුවෙන් බිඳුවට යනවා වාගේ අපේ ජීවිත යහපත් කර ගැනීමට මේ උදාර උපදෙස්. ඒ නිසා බොහෝම සතුටුපත් වන්නට ගණේශා මහත්මයන් බිල්ෂා මහත්මයන් වගේම මෙත්තා අතුලත් මුදලි මහත්මයන් මේ සියල්ලක් සිදු කළේ ඒ ආදරණීය ආදරණීය ස්වාමීන් වහන්සේ එතුමාට පිළිපෙත් සම්මාන කරලා මා බොහෝම කලින් සදාන් ධර්මචාරී විද්‍යාව ගත කරපු ඒ වගේම පස්පවුන් දස අකුසලයේ වැළකුණු ඒ වගේම තා මොහොත ගුණධර්ම පිළිබඳව එතුමාගේ ගුණ සිහිපත් කරන දරුවන් හැටියට ස්වාමි වේනේ හැටියට ඥාතීන් හැටියට සිද්ධ කිරීම තා වටිනා ඒ නිසා පළමු කොට පන්සිල් පිහිටා සීලවන්ත පිරිසක් දෙවනුව දෙනා ධර්ම ශ්‍රවණය කළා ධර්මාවබෝධය ලබා ගත්තා මේ සකල සංධර්මයේ බලයෙන් පරලෝසපත් මේත වසර 5කට පෙර පරලෝසපත් ජයදේව අතුලත් මුදලි මහත්මාණන් මේ පින් අනුමෝදන් සකතර කන්වා
එතුමාගේ දෙමාපියන් වහන්සේ සහෝදරයන් පිරිසත් මෙත්තා ඇතුළත් මුදලි මහරත්නගේ දෙමාපියන් සහෝදරයන් පිරිසත් මේ පින්තුන් මේ පරිලෝකයේ සියලු සහෝදරයන් සියලු සත්ත්ව දුක් වේවා අමාමහත් වන්දෙන් සනසේවා ආකාශත්‍රාට මත්තා දීවානාගා නිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිත්තං ආකාශත්‍රාට මත්තා දීවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිත්තං සුදේශනා ආකාශත්‍රාට මත්තා දීවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा